ගංගානම් ගඟේ සැඩපහර නතර වුණා. බුදුරජාණන් වහන්සේ විශාලාවට සමීප වෙන්නම ආකාශයේ වලාකුළෙන් පිරී ගියා. මගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට උතුම් සිරිපා කමල තබනකොටම ශ්‍රී පතුල ස්වර්ණ වර්ණයි ස්වර්ණ රශ්මි විහිදෙනවා. සිරිපා පියුම මහ පොළොවේ තබනකොටම විශාලාවේ පොකුරු වැසි ගහින්න පටන් ගත්තා. මහා වැසිය දැල්ලා මිනී කුණු ගහගෙන යනවා. භාග්‍යවතුන්වහන්සේ වඩිනවා. මුළු විශාලා මහනුවරම අමනුෂ්‍ය බුදු සිරිපා තිබූ සැනින් පලා ගියා මිනිස්සු දාලා. දවස් 3ක් ගංගානම් ගඟේ ඉඳලා මාලිගාවට වඩිනවා. ඒ දවස් 3 වැහැලා මුළු විශාලාවම සුද්ධ වෙලා. රාජ මාලිගාවේ හවස් යාමේ පහන් දැල්වලා බුදුරජාණන් වහන්සේ දකින්ට සහම්පති බ්‍රහ්මයා වැඩලා. සක්‍ර දේවේන්ද්‍රයා 120 රියන් ජයදුරා සංකනාදී පිමිනවා. සතරවරන් දෙවියෝ වරන් ගන්නවා. ඉන්ද්‍ර සෝමහරදී දෙවිවරු වෙනවා. බලවත් දෙවිවරු පැමිණෙනවා කියලා යමක් ඇද්ද? නීච තුච්ච භූතයෝ විශාලා මහනුවරින් ඈතට ගියා. තවම රතන සූත්‍රය දේශනා කරලද? බුදුරජාණන් වහන්සේගේ පුතුම් පාත්‍ර ධාතුට පිරිසිදු පෙන් ඇතිව අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යානේද භූතාන් ශ්‍රී සද්ධර්මයේ වදාළා. බුදුරජාණන් වහන්සේ වදාලා යානේද භූතානි සමාගතානි බුම්මා නිවායා නිවන් තලිකේ. යානේද භූතානි යම් භූතයෝ සමාගතානි රැස් වෙලා ඉන්නවනේව. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවේ තහසේ දෙවිවරු රැස් වෙලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේව භූතා සුමනා භවන්තු. මේ සියලුම භූතයෝ මේ දෙවිවරු සුමනා සුවපත් වේවා. සුවපත් සිත් ඇත්තෝ විත්වා. තුන් ලෝකීටම පතුරන මහා මෛත්‍රී නිධානයේ ඇති තථාගතයන් වහන්සේ ඉස්සලාම මෛත්‍රිය පැතුරුවා. අර ආකාශයේ පොළොවේ දින්න දෙවිවරුන්ගේ ශරීර සීතල වෙලා ගියා.